ආයිබෝවන් RM කසුන් YouTube නාලිකාව මම කසුන් ඔයගොල්ලන් දන්නවා. එතකොට අද මම හිතුවා හදිස්සියෙම මට හිතට ආපු අදහසක් පිළිබඳව කතා කරන්න ඕන කියලා. මේක ගොඩක් වැදගත් කියලා මම හිතනවා. ගොඩක් වැදගත් කියලත් සමාජයේ පුරා අපි විහිදී යන අදහස් බලපුවම වැදගත් කියලාත් හිතෙනවා. මේක ගොඩක් පැතිරලා තියෙන දෙයක්. ඉතින් මේක ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේ පුරා විහිදී යන සංකල්පයක්. මොකද්ද? දෙවියන් සම්බන්ධ කාරණාව. එතකොට දෙවියන්ගේ පිහිට ලබා ගන්නවා. දෙවියන් අපිට පිහිට වෙනවා. දෙවියෝ බැලුවා කියනවා. දේව කරුණාව කියනවා. දේව ආශිර්වාදය කියනවා. එතකොට මොකද්ද මේ දේව කතන්දරේ? එතකොට දෙවියන් ඉන්නවද කියලා ප්‍රශ්න කරනවා. එතකොට සමහරක් අය ඒක ඊටාම දරුණු විදිහට ප්‍රතික්ෂේප කරනවා. සමහරක් අය ඊටාම දරුණු විදිහට මේ මත ඉන්නවා. දෙවියන් සම්බන්ධව ඊටාම දරුණු විදිහට මේ විශ්වාසයන් තුල ඉන්නවා. එතකොට කොහොමද අපි මේක ශාස්ත්‍රීය කතා බහක් ගෙනල්ලා ඊටාම පිළිවෙලට මේක කතා කරන්නේ කොහොමද කියලා තමයි මම අද හිතුවේ. ඉතින් අපි ඉස්සෙල්ලා බලමු මේ දෙවියන් කියන්නේ කවුද? ඇත්තටම දෙවියන් කියන්නේ කවුද කියපුවාම මේකේ තියෙන සංකල්පන ගොඩාක් තියෙනවා. නමුත් අපි පොදුවේ ගමු දෙවියන් කියන්නේ බුදුහාමුදුරුවන් අපිට දේශනා කරපු ආකාරයට. දෙවියන් කියන්නේ මේ ආත්මවල නානාවිද ආත්මවල ඊටාම හොඳ පුණ්‍ය කර්ම කරපු, ඊටාම දැහැමිව ජීවත් වෙච්ච, පංචශීලයේ රැකපු, එහෙම නැත්නම් හොඳට දන් දීපු, ඊටාම කරුණාවෙන් වැඩ කටයුතු කරගෙන ගිය එක්ක ග්‍රාමීය නායකයෙක්, එක්ක රාජ්‍ය පාලකයෙක් වගේ කවුරු හෝ කෙනෙක්. ඒගොල්ලන්ගේ යහ පැවැත්ම නිසා, කලකිරියාවේ ස්වභාවය නිසා ඒගොල්ලන් නැවත ආත්මයක් ලැබනකොට දිව්‍ය ආත්මයක් ලැබුවා වගේ අදහසක් තියෙනවා. ඉතින් ඒකේ වරදක් දකින්නත් බෑ. ඉතින් අපි නිකන් මිනිස්සෙක් ඊටාම හොඳින් කටයුතු කරනකොට අපි කියනවනේ දිවියෙක් වගේ කියලා නේද? එතකොට දෙවියන් කවුද කියන එක එතනම තේරෙනවනේ. ඊටාම දෙවියන් ඊටාම කරුණාවන්තයි. ඕන වරදකට සමාව දීලා මිනිස්සුන් ඉල්ලන හැමදේම දෙනවා කියලා. ඉතින් සමාජයේ අදහසක් තියෙනවා. එතකොට ඇත්තටම මේ දෙවියන් සම්බන්ධ අපි කතා කරද්දී මේක ඊටාම ප්‍රවේශමෙන් කතා කරන්න ඕනේ. දෙවියන් ඇදහිීම, දෙවියන්ගේ පිහිට ලබා ගැනීම වගේ කතා ටිකක් තියෙනවා. එතකොට අපි කොහොමද මේ දෙවියන් දැන් දෙවියන් කවුද කියන සහ දෙවියන් කොහොමද කියන එක දැන් අපි යම් තේරුමක් ගත්තා. එතකොට අපි බලමු දෙවියන් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිනවා. ඒගොල්ලන්ට ලොකු ඊටාම හොඳ ප්‍රභාවයක් තියෙනවා. ඊටාම ලොකු ඊටාම විශාල ශරීර තියෙන්න පුළුවන්. ඊටාම ප්‍රියජනක ලස්සන රූපයක් තියෙන්න පුළුවන්. ආලෝකයේ විහිදෙන රූප. එතකොට ශනේන් නානාවිද ස්ථානයන් කරා ගමන් කරන්න පුළුවන්. ඍද්ධි සම්පන්න භාවයක් තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ හැකියාවනුත් තියෙනවා දෙවියන්ට. නානාවිද මිනිසුන්ට පිහිට වෙන්න පුළුවන් කියලත් සමහර තැන්වල සටහන් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ කතන්දරත් එක්ක තමයි අපිට දෙවියන් සම්බන්ධ අපිට ඉස්සරහට යන්න වෙලා තියෙන්නේ දැන් මේ කතාවේ. රයිට්. එතකොට මට තියෙන අත්දැකීමුත් එක්ක තමයි ඉතින් මම මේ කතාව කතා කරන්නේ. එතකොට මම දන්න දෙයක් තමයි විශේෂයෙන්ම මේ බෞද්ධ අයට, බෞද්ධ ප්‍රතිපදාවල ඉන්න අයට විශේෂයෙන්ම මේ දෙවියන්ගේ උදව් උපකාර ලැබෙනවා කියන යම් ප්‍රාමාණික විශ්වාසයක් තියෙනවා මං ගාව. මගේ තුල තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒ මත ඉඳලා තමයි මම අද ඔයගොල්ලන්ට දෙවියන්ගේ පිහිට ගන්නෙ කොහොමද? එතකොට දෙවියන් පිළිබඳව අපි දරන්න ඕනේ ආකල්පය කුමක්ද කියලා වගේ දෙයක් අපි ඇත්තටම මේක පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද අපි දෙවියන්ගේ උදව් ගන්නෙ? දෙවියන් අපි මොන වගේ විදිහටද අපේ ජීවිත තුළට ගන්න ඕනේ? වගේ දේවල් අපි ටිකක් බලමු. එතකොට විශේෂයෙන්ම පොදු මතයක් තමයි සාමාන්‍යයෙන් බුද්ධිමතුන්ගේ සහ අපි ධර්මානුකූල පැත්තෙන් ගත්තොත් ඒ පැත්තේ මතය තමයි
ධර්මානුකූල පැතිකඩක ඉඳලා ඒ කියන්නේ පංචශීලයේ සමාදන් වෙලා හොඳට බුදුන් වැඳලා පිළිවෙලකට පුණ්‍යානුමෝදනාවකින් පස්සේ දෙවියන්ගේ ආකර්ෂණය දෙවියන්ගේ යම් උදව්වක් ලබා ගැනීම දෙවියන්ගේ පිහිට ඉෂ්ට දේවතාවුන් කියලා කියනවා. ඉතින් ඉෂ්ට දේවතාවුන් තමන් කෙරේ බැල්මක් ඇති කරගන්නවා. ඒ පුණ්‍යානුමෝදනාව තුළින් දෙවියන්ටත් යම් ප්‍රීතියක් ඇති වෙනවා කියලා එහෙම කතා ටිකකුත් තියෙනවා. ඉතින් අපි බලමු ඒකේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් අපි ඒක කොහොමද ගලාගෙන යන්නේ කියලා අපි බලමු. දෙවියන් සම්බන්ධ කාරණාවලදී අපි විශේෂයෙන්ම බලන්න ඕනේ අපේ පැවැත්ම කොහොමද? අපි දෙවි කෙනෙක් කරා ලං වෙන්න නම් එතකොට දෙවියන්ගෙන් උදව් ගන්න නම් අපි මොන වගේ තත්ත්වයක ඉන්න ඕනද? මෙන්න මේක තාම වැදගත් දෙයක්. ඉතින් මෙන්න මේ කාරණාව අපි පොඩ පැහැදිලි කරමු. දෙවියන් සම්බන්ධ කාරණාවලදී ඉතින් ගොඩාක් අය සමහරක් පැති තියෙනවා ඊටාම පොඩ්ඩක් හරි දුර්වල තැන් තියෙනවා. මොකද ඔය පොල් ගහනවා ගම්බිරිස් සම්බරනවා වගේ කතන්දර ටිකක් තියෙනවා. එතනටත් දෙවියෝ දාලා ඉන්නවා. එතකොට අර දෙවියෝ හින්දාම කකුල කැඩුවා කියනවා කකුල කැඩුනා කියනවා ඕම කතාවකුත් තියෙනවා. ඉතින් ඒ වගේ අර පල්ලෙහා මට්ටමේ පැත්තකට යන්නේ නැතුව අපි ඊට වැඩිය ටිකක් බුද්ධිමත් විදියට හිතලා මේ කතාව ගෙනියමු ඉස්සරහට. එතකොට දෙවියන් සම්බන්ධව අපි කටයුතු කරනකොට අපිට ඕනේ දෙවියන්ගේ පිහිටවීම සහ උදව්වනේ. එතකොට කොහොමද ඇත්තට මේ දෙවියන් පිහිට වෙනවද වගේ දේවල්නේ. රයිට්. මෙතන විශේෂයෙන්ම මේ මානසික සෞඛ්‍ය පැත්තට තාම දරුණු විදිහට බලපානවා මේ දේව සංකල්පය. කෙනෙකුගේ මානසික සෞඛ්‍යය ඊටාම හොඳයි නම් එයාගේ බොහෝ දුරට සියලු වැඩ කටයුතු ඊටාම සාර්ථකයි. එතකොට මේ දෙවියන්ගේ උදව් ලබා ගැනීම දෙවියන් පිහිට වුණා දෙවියන් පිහිට වෙනවා කියන එකට කෙනෙකුට ඊටාම හොඳයි මානසිකව යම් වැඩක් යම් කාර්යයක් ඉදිරියට ගෙන යාම සඳහා. එතකොට දැන් අපි හිතමු කෙනෙකුගේ ප්‍රශ්නයක් තව කෙනෙකුට කියනකොට එයා අහගෙන ඉන්න කැමති වෙන්නත් පුළුවන් අකමැති වෙන්නත් පුළුවන්. නමුත් දෙවියන් ඉදිරියේ දේවාලයක් ගාවට හෝ තමන් තනියම දෙවියන්ට කියනවා හෝ ඇති වෙනකන් කියන්න පුළුවන් දෙවියන්ට නේද? මොකද දෙවියෝ එතන හූමිටි තියන්නෙත් නැහැ. අපි දන්නෙත් නැහැ එතන දෙවියෝ බලන් ඉන්නවද දෙවියෝ එතන ඉන්නවද කියලා දන්නෙත් නැහැ. නමුත් අපේ හිතේ තියෙන දේ කියන්න පුළුවන්. මේ විදිහට හිතේ තියෙන දේ කියලා සමහරක් කෙනෙකුට ඒ දේ ඉෂ්ට වෙන්නත් පුළුවන් සමහරක් කෙනෙකුට නැති වෙන්නත් පුළුවන්. හැබැයි මගේ විශ්වාසයක් තියෙනවා. ඔයාලට මතකද මම කරා වීඩියෝ එකක් අර බුදුන් වඳින ක්‍රමවේදය පිළිබඳව කොහොමද අපි ගෙදරක පවත්වගෙන යන්න ඕනේ. අන්න ඒ වගේ පිළිවෙලකට බුදුන් වඳින කෙනෙක් නම් පිළිවෙලකට යම් ක්‍රමවේදයකට ජීවිතේ හුරු කරගෙන ඉන්න කෙනෙක් නම් මෙන්න මෙයාට දෙවියන්ගේ පිහිට ලැබෙනවා කියලා මම කියනවා. ධර්මානුකූල පැත්තක ඉඳලා තමයි මම නිතරම මේක කතා කරන්නේ. කිසිම මේ වෙනත් පැතිකඩක් නැහැ මගේ. ඒ හින්දා මම මේ පැත්තෙන් දන්න දේවල් ටිකක් තියෙනවා සහ මම මගේ අත්දැකීම් ටිකක් තියෙනවා. ඉතින් ඒ අනුව තමයි මේව කතා කරන්නේ. ඉතින් ඒ හින්දා මම කියනවා දෙවියන් වඳින කෙනෙකුට බය නැතුව ඇත්තටම දෙවියන් වඳින්න. අනිවාර්යෙන් ඔයාලට පිට හම්බෙයි. හැබැයි ඔයා ඉස්සෙල්ලා ඔයා කවුද කියන එක තේරුම් අරගෙන දෙවියෝ වඳින්න. ඔයාගේ හිතේ ජරාව තියාගෙන නම් දෙවියෝ වඳින්න යන්න එපා. ඒක නම් ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. දෙවියෝ ඔයාට බලන එකක් නැහැ. ඒ වහන්සිය අපරාධය. ඒකින්ද ඔයාගේ හිත සුන්දරයි නම් ඔයාගේ හිතේ කාටවත් ඊර්ෂ්‍යාවක් එහෙම නැත්තම් තමන්ගේ දියුණුව නම් හිතන්නේ ඔයාට පුළුවන් දෙවියන් වැඳලා ඒ දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලබා ගන්න. ඉතින් දැන් දෙවියන්ගේ පිහිට ඕවා මේවා කතා කරන අතරේ දැන් දෙවියෝ කියපුවාම ඉතින් විශාල දේව 33 කෝටියක් ඉන්නවනේ. 33 කෝටියම ඉතින් අපි දන්නේ නැහැ. අපිට නිතර අහන්න දකින්න තියෙන දේව නාමයන් ටිකක් තියෙනවා. කවුද? සක්‍ර දෙවියෝ ඉන්නවා.
සතරවරන් දෙවිවරු ඉන්නවා. එතකොට විෂ්ණු දෙවියෝ ඉන්නවා. එතකොට කතරගම දෙවියෝ ඉන්නවා. එතකොට ගණ දෙවියෝ ඉන්නවා. මම නිතරම ඉදිරියෙන් භාවිතා කරන්නේ ගණ දෙවි රූපය. ඉතින් ඒක තියෙනවා. මේ මගේ හිතේ තියෙන දෙයක් ඉතින්. එතකොට ඒ වගේ එතකොට අපි ගත්තාම මහා භද්‍රකාලියම්ම කියලා දෙවි කෙනෙක් ඉන්නවා. එතකොට සිද්ධ සත්පත්තිනි දෙවියෝ කියලාත් දෙවි කෙනෙක් ඉන්නවා. එතකොට මහා ලක්ෂ්මී කියලා සරස්වති, එතකොට මාතාංගේශ්වරි වගේ නම් තියෙන දෙවිවරු ඉන්නවා. තව ගොඩක් දෙවිවරු ඉන්නවා. එතකොට ප්‍රාදේශික වශයෙන් ගත්තාම මින්නේරි දෙවියෝ ඉන්නවා. එතකොට තව පැත්තක ගත්තාම බිසෝ බණ්ඩාර දෙවියෝ කියලා ඉන්නවා. තව පැත්තක් ගත්තාම දැඩිමුණ්ඩ දෙවියෝ මේ එතකොට ඔය කඳුකර ප්‍රදේශයේ ආශ්‍රිතව මධ්‍යම ප්‍රදේශයේ එතකොට ඒ වගේ තව ඉන්නවා විභීෂණ දෙවියෝ. ඔහොම විශාල නම් ප්‍රමාණයක් තියෙනවා මේ දෙවිවරුන් සම්බන්ධව. එතකොට අපි වැඩිපුරම කියවෙන නමක් තමයි ගණ දෙවියන්. ගේ නාමය නිතරම කියවෙනවා. ඒ හේතුව තමයි අර දරුවන්ගේ අධ්‍යාපනය සඳහා කතා කරනකොට ගණ දෙවියන්ගේ නම කියවෙනවා. ශාස්ත්‍රීයත්වය, එතකොට අපේ බුද්ධිය සම්බන්ධ කාරණාවලදී ගණ දෙවියන්ගේ නම් කියවෙනවා. ඉතින් එහෙම හින්දා ගණ දෙවියන්ගේ නාමය ටිකක් වැඩිපුර කියවෙනවා. ඊට අමතරව තව කතරගම දෙවියන්ගේ නාමය සුන්දර රූපයක් කියලා කියනවා. යාට හැකියාවන් විශාල හැකියාවක් තියෙනවා කියලා අර පෙන්නලා තියෙනවා. අත් 12කුයි මූණු 6කුයි දාලා. ඒ කියන්නේ හැකියාවන් සම්බන්ධ කාරණාවක් තමයි පෙන්නලා තියෙන්නේ. ඊට අමතරව මේ විෂ්ණු දෙවියන් තාම ශ්‍රේෂ්ඨ විදිහට, තාම ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් විදිහට තමයි මේක විෂ්ණු දෙවියන් හඳුන්වන්නේ. විශේෂයෙන් මේ අපේ බෞද්ධ පැත්තේ අය මේ ධර්මානුකූල පැත්තක ඉඳලා මේ ධර්මානුකූලව ගමන් කරන අයට මේ විෂ්ණු දෙවියන්ගේ පිහිටක් තියෙනවා කියලා බෞද්ධයන් අතර ලොකු විශ්වාසයක් තියෙනවා. අතර මමත් එහෙම හිතනවා. විෂ්ණු දෙවියන් පිළිබඳ මගෙත් හිතේ ලොකු ආදරයක් භක්තියක් තියෙනවා. විෂ්ණු දෙවියන්ට නමස්කාර කරනවා, පින් දෙනවා, එහෙම එකක් තියෙනවා මගේ. වන්නදී හැම දෙවියන්ටම පින් දෙනවා මම බුදුන් වඳින වෙලාවට. එහෙම එකක් ඉතින් මගේ තියෙනවා. ඒ මගේ පෞද්ගලික දෙයක්. ඉතින් විෂ්ණු දෙවියන් සම්බන්ධ මිනිස්සුන්ගේ කෙරෙහි විශාල විශ්වාසයක් තියෙනවා. එතකොට කතරගම දෙවියෝ, ගණ දෙවියෝ, එතකොට අර පත්තිනි දෙවියෝ, මහා භද්‍රකාලී අම්මා කියන ඒ දෙවිවරු සම්බන්ධවත් ලොකු අදහසක් තියෙනවා. එතකොට සක්‍ර දෙවියන් සතරවරන් දෙවියන්. ඒගොල්ලන් අර ධර්මානුකූලව ඒ බුදුදහමේ කියවෙන දෙවියන් වුණත් නමුත් අර පුද සත්කාර සඳහා ඒ නම් කියවෙන්නේ නැහැ අතරම. නමුත් පුද සත්කාර අපි දේවාල සම්බන්ධව ගත්තාම දේවාල වල ඉතින් ගැටලු තියෙනවා. ඒ පිළිබඳව අපි පස්සේ කතා කරමු. නමුත් කියවෙන නම් ටික තමයි ගණ දෙවියන්, කතරගම දෙවියන්, මහා විෂ්ණු දෙවියන්, එතකොට මින්නේරි දෙවියන්, මින්නේරි දෙවියන් මහසේ මින්නේරි දෙවියෝ කියලා කියනවා. එතකොට මින්නේරි දෙවියන් යටතේ වනම් බණ්ඩාර දෙවියෝ, බිසෝ බණ්ඩාර දෙවියෝ, කළු බණ්ඩාර දෙවියෝ, අන්න ඒ වගේ එහෙම තියෙනවා පද්ධතියක්. එතකොට කතරගම දෙවියෝ, එතකොට විෂ්ණු දෙවියන්, එතකොට මහා ලක්ෂ්මී කියන දෙවියෝ, එතකොට ඒ වගේ ලොකු දේව කණ්ඩායමක්, දේව සමූහයක් ඉන්නවා. එතකොට මේ අතරේ මේ දෙවියන්ගේ ස්වභාවය අපි ඒ රූප වලින් පෙන්눔 කරලා තියෙනවා. නමුත් රූපයේ ස්වභාවය මත දෙවියන් තීන්දුව කරන්න එපා. ඒ දෙවියන් රූපයකට නගලා තියෙන ඒකේ යම් ඒ දෙවියන්ගේ බලයන් නිරූපණය වෙන ආකාරයෙන් තමයි ඒ රූප නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් යම් කිසි දැන් කතරගම දෙවියෝ ගත්තොත් එimhe අත් 12ක් තියෙනවා, මුහුණු 6ක් තියෙනවා. ඉතින් මේකෙන් මේ දීලා තියෙන්නේ මේ දෙවියන් තුල තියෙන හැකියාව, බලය, ඒ ප්‍රබලත්වය තමයි පෙන්වලා තියෙන්නේ. සවාරින්න. ඉතින් මෙන්න මේ ස්වභාවය දෙවියන්ගේ රූපේ නානාවිද ආයුධ මගින් හෝ මොනවා හෝ මගින් ඒ රූපය තුලින් පිළිමේ තුලින් යම් ඒ දෙවියන්ගේ හැකියාවන් පෙන්වලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඒවට වැඩි ලොකු උනන්දුවක් දක්වන්න එපා ඇත්තටම.
දෙවියන් සම්බන්ධ කාරණාවේ Tamanට පිහිටක් ලබා ගැනීම, තමන්ගේ හිතේ සන්තෝෂය සඳහා, තමන්ගේ ඉදිරි ජීවිතය ගොඩනගා ගැනීම සඳහා දෙවියන් භාවිතා කරන්න කියලා, දෙවියන් වන්දනා කරන්න කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට කියනවා රයිට්. එතකොට අපි බලමු අද මේ ගොඩාක් දෙවිවරු අතරේ මම හිතුවා අද මම නිතරම මේ ඉදිරියෙන් භාවිතා කරන ඝන දෙවියන් සම්බන්ධව ඔයගොල්ලන්ට යම් පොඩි තොරතුරු ටිකක් කියන්න ඕනේ කියලා. අනිකුත් දෙවිවරුන් සම්බන්ධ අපි කොටස් වශයෙන් ඒ දෙවියන්ගේ නාමයන් එක්ක අපි ඔයාලට සඳහන් කරන්නම්. එතකොට මෙතන දෙවියන් සම්බන්ධ දැන් ඔය තියෙනවානේ දෙවියන් සම්බන්ධ කතා කරනකොට තියෙනවා මේ දේවාලවල තියෙනවා මේ මස් මාළු කාලා යන්න එපා, කහ වතුර ගාගෙන එහෙම යන්න ඕනේ කියලා. ඇත්තටම දැන් උතන තියෙන්නේ අර පිරිසුදු භාවයනේ නේද? දැන් මස් මාළු කාපුවම මොකද වෙන්නේ? සිනිගඳක් ගඳයිනේ ඇත්තටම නේද? දැන් ඔයා මොන හරි මාළු භාවිතා කරලා කෑම ටිකක් කාලා આવුත් එහෙම යගාව පොඩි යම් ඒහා සම්බන්ධ සිනිගඳක් මොන හරි යම් ගන්ධයක් තියෙනව නේද? එතකොට කහ වතුර ගාගෙන එන්න කියන්නේ, කහ කියන්නේ ඉතින් පිරිසුදුභාවයේ සංකේතය, විස බීජ නැති කිරි වගේ දේවල්. ඉතින් එකෙන් කියවෙන්නේ ඊටාම පිරිසුදුව ප්‍රසන්න විදිහට දේවාලයකට හරි දෙවියන් සම්බන්ධ වැඩ කටයුතු වල යෙදෙන්න කියන එක තමයි ඒකේ අදහස. වෙන අදහසක් නැහැ. ඉතින් අන්නේ අදහස තියාගෙන ඉස්සරහට අපි ඝන දෙවියන් සම්බන්ධව පොඩක් කතා කරමු. රයිට්. ඝන දෙවියන් සම්බන්ධව කතා කරනකොට ඝන දෙවියන්ට නානාවිධ නම් වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් ඒ නම් වර්ග 108ක් තියෙනවා කියනවා. මම නම් එහෙම දන්නේ නැහැ. තියෙන පොතපතේ තියෙනවා, මම දැකලා තියෙනවා. නමුත් පොදුවේ කියනවා ගණපති පප්පා කියනවා, ගණපති මුත්තා කියනවා, ගණේෂ් කියනවා. එතකොට ගණදී හාමුදුරුවෝ කියනවා. දැන් මම භාවිතා කරන ගණදී හාමුදුරුවෝ කියලා. ඉතින් ඔය වගේ නම් ටිකක් කියනවා. ඉතින් මිනිස්සු කොහොම කිව්වත් ඒ ඝන දෙවියෝ තමයි. ඉතින් ඝන දෙවියන්ගේ යම් ස්වභාවයක් පෙන්වුම් කරලා තියෙනවා මේ ඝන දෙවි පිළිම තුල, ඒ රූපයන් තුල ඝන දෙවියන්ගේ ස්වභාවයක්. එකක් තමයි යා ඊටාම සෝවන හරිම සුන්දර කුඩා දරුවෙකුගේ ස්වභාවයක් පෙන්වුම් කරලා තියෙනවා. එතකොට අලියෙකුගේ හිසක් තමයි තියෙන්නේ. එකෙන් පෙන්වුම් කරලා තියෙනවා මේ ඥානය වගේ දෙයක්. ඥානය සහ දැඩි ශක්තිය වගේ දේවල් එකේ තියෙන ගොඩක් ಜಾති තව තියෙනවා. ඊට අමතරව ලොකු මේ ඝන දෙවියන් සම්බන්ධව කතා කරනකොටම ශාස්ත්‍රීයත්වය සහ ඥානය, කියන්නේ මේ බුද්ධිමත් භාවය සහ මේ බාධා දුරු කිරීම. මේකේ ප්‍රධානම දෙයක් තමයි ඝන දෙවියන් සම්බන්ධ කර ගැනීමේදී අපේ ජීවිතවල තියෙන බාධා දුරු වෙනවා. අපේ බුද්ධිය අපි ඕනම වැඩක් කරද්දී බුද්ධි ගෝචරව කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ඝන දෙවියන් අදහන, ඝන දෙවියන් පුද පූජා කරන, ඝන දෙවියන් විශ්වාස කරන අය ශාස්ත්‍රීයව ජීවත් වෙන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ විශ්වාසය මත ඉඳගෙන තමයි මම මේ කියන්නේ. එතකොට ඔය ගොඩාක් තැන්වලදී මේ ප්‍රසිද්ධ දෙයක් තමයි ඝන දෙවියන් නාවනවා. අපි වතුර වලින්, කහ වතුර වලින් වගේ කේක ක්‍රමවලින් නාවනවා. රයිට්. අපි එතනින් නම් පටන් ගමු. ඒතර ඝන දෙවියන් නැහැවීම. ඝන දෙවියන් නැහැවීමට මම දන්න ක්‍රමයක් තියෙනවා. මම ඒක තමයි ඔයාලට කියන්නේ. ඉස්සලාම ඝන දෙවියන් ඔයා කඩෙන් ගත්තොත් ඝන දෙවි පිළිමයක්. අපි හිතමු දැන් ඝන දෙවියන් වඳින්න තමයි ඔයා සූදානම් වෙන්නේ. ඔයා කඩෙන් ගන්නවා නම් ඝන දෙවි පිළිමයක්. ඉස්සලාම ගේන්න ඒ ඝන දෙවි පිළිමේ ගෙනල්ලා සාමාන්‍ය වතුරෙන් හොඳට හොදන්න. මොකද ඒකේ දූවිලි තියෙන්න පුළුවන්, එක එකවා තියෙන්න පුළුවන්. හරිද? හොදලා ඉස්සලාම ඔයා හොඳට කහ ටිකක් ඝනකමට අරගෙන මුණු ඝන දෙවි පිළිමේම ඔයා ගාන්න. හැම තැනම ගාන්න ඕන. හොඳට ඝනකමට ඝන දෙවි පිළිමේ දාලා ඒක රතු රෙදි කෑල්ලකින් වහලා යම් උඩකින් තියලා තියන්න. දවස් කීපයක්, දවස් 3-4ක් තියලා ආපහු යම් මොකරි වාජනයක් හෝ පිරිසුදු දෙයක් භාවිතා කරන්න. අර එතකොට
බොහෝ දුරට වේලිලානේ තියෙන්නේ ඝන දෙවියන්ගේ කහ ගාපුවා. ඒ කහ ඔක්කොම සාමාන්‍ය වතුර වක් කරමින් ඒවා සෝදා හරින්න. ඒ සෝදා හැරපු සියලුම වතුර අයින් කරලා හොඳට අර කහ යනකම් ඝන දෙවියන් හොඳට සෝදමින් හොඳට නහවන. ඝන දෙවියන් නහවල ඉවරලා ඒ ආකාරයෙන් ඒ විදිහට නාවලා බෙලිමල් තියෙනෝනේ. මෙන්න මේ බෙලිමල් තැම්බූ වතුර බෙලිමල් තම්බපු වතුර වලින් තමයි ඝන දෙවියන් නහවන්න ඕනේ කියලා තමයි තියෙන්නේ. මේක හැමතැනම නම් කරන්නේ නැහැ. නමුත් මම ඕගොල්ලන්ට යෝජනා කරනවා ඔයාලා කරන්න. ඝන දෙවියන් නාවන්නේ බෙලිමල් තැම්බූ වතුරට සුදු හඳුන් තෙල් තියෙනවනේ. සුදු හඳුන් තෙල් බින්දුවක් හෝ දෙකක් දාලා හොඳට කවලම් කරලා අර කහ ගාලා හොදපු පිළිමය නැවතත් ඊටම හිමින් ක්‍රමානුකූලව මුළු පිළිමෙම නැහැවී යන ආකාරයෙන් බෙලිමල් තැම්බූ වතුරෙන් කියන්නේ රස්නේ වතුර නෙවෙයි ඒවා නිමෙන්න ඕන නේද? ඒවයි නාවලා තාම පිරිසුදු කරලා අරගෙන තමයි රතු පාට පසුබිමක තමයි මේ ඝන දෙවියන් තියන්න කියලා කියන්නේ. ඒකට විශේෂයෙන් කියනවා ඝන දෙවියන් රතු පාට පසුබිමක තියලා උතුරු පැත්ත බලාගෙන ඉන්න විදිහට ඝන දෙවියන් තියන්න කියලා කියනවා. ඔක තමයි පළවෙනි පියවර ඝන දෙවියන් කඩෙන් ගේනවා. ඒ විදිහට කරලා රතු පාට පසුබිමක තියලා ඝන දෙවියන් වදින්න කියලා. එතන නිතරම ඝන දෙවියන් ඉදිරියේ කහ සම්බන්ධව කියන්නේ අමු කහ කෑල්ලක් එහෙම නැත්නම් කහ ඇඹරු ගුලියක් වගේ දෙයක් නිතරම තිබුණොත් හොඳයි කියනවා. ඊට අමතරව කපුරු පෙති අපි දන්නවනේ ඕන කෙනෙක් දන්නවා කපුරු පෙති ඔය දේවල් වල පත්තු කරන්නේ. ඒ වගේ කපුරු පෙති පත්තු කරේ නැතුණට කමන්නේ ඝන දෙවියන් ආශ්‍රේ යම් පොඩි කුඩා වාජනයක හෝ යම් වාජනයක කපුරු පෙති කීපයක් එතනින් තියන්න. එතකොට කහ ස්වල්පයක් තියෙනවා කපුරු පෙති තියෙනවා. ඊට අමතරව බෙලිකොල තියන්න කියලා තියෙනවා. බෙලිකොලයක් හෝ දෙකක් තියන්න කියලා තියෙනවා. එතකොට ඝන දෙවියන් සතුටු වෙන ආකාරයේ දේවල් තමයි මේවා. දැන් මේවා කරන්න කියන්නේ. මෙන්න මේ විදිහට තියලා ඔයාගේ ඝන දෙවියන් වඳින ස්ථානයේ ඔන්න ඔය ද්‍රව්‍ය තබමින් ඝන දෙවියන් සම්බන්ධ කාරණාව ඉදිරියට ගෙනියන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඔයාලා කැමතිනම් පහනක් පත්තු කරන්න පුළුවන්. කැමතිනම් පහනක් පත්තු කරන්න නැතුව ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට පුළුවන් ඔය සෙනසුරාදා බදාදා වගේ දවස්වල පහනක් පත්තු කරලා මේ පහන් ආලෝකයක් දෙන්නත් පුළුවන්. පැන් එකක් තියන්න පුළුවන්. එතකොට රතු, කහ, සුදු වගේ මල් තමයි ඝන දෙවියන් සඳහා භාවිතා කරන්නේ. විශේෂයෙන් මල් මාලාවක් භාවිතා කරනවා. ඒක ඊටාම හොඳයි කියලා තමයි කියන්නේ. මේ සියලුම හැබැයි මේකේ විශේෂත්වය තමයි මේ සියලුම කටයුතු කුඩා ළමුන් යොදවලා කරන්න ඕන කියන එක තමයි තියෙන්නේ. එතකොට ඝන දෙවියන්ගේ ආකර්ෂණය වැඩි වෙනවා කියලා තමයි එතකොට කියන්නේ. කියන්නේ නෙමෙයි එහෙම තමයි වෙන්නේ. ඉතින් මට ඒක ලොකු අත්දැකීමක් තියෙනවා. මට ඒ පිළිබඳව හොඳ අත්දැකීම් ටිකක් තියෙනවා. ඉතින් මම මේ විශ්වාසයෙන් කියන්නේ ඒක කෙනෙකුට ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. නමුත් මම කියනවා ඒ කැමැති අය කරලා බලන්න. නිකන් කරලා බලන්න නැතුව නිකන් ඒ ගැන අදහසක් දක්වනවට වැඩිය හොඳයිනේ. යම්සි දෙයක් කරන එක නේ ප්‍රතිඵලයක් තිබුණොත් Tamanට ඒක හම්බ වෙනවනේ. right. ඒ හින්දා කුඩා ළමුන් යොදවලා මේක කරවලා ඒගොල්ලන් ආසාවෙන් කරයි අනිවාර්යෙන්. ඒකේ ප්‍රතිඵල ගන්න කියලා කියනවා. ඊට පස්සේ විශේෂයෙන්ම ඝන දෙවියන් ප්‍රිය කරන යුෂ වර්ගයක් තියෙනවා. මොනවද? බෙලි යුෂ. මෙන්න විශේෂිත අවස්ථාවකදී ඔයාලා කොහේ හරි විභාගයකට යනකොට එහෙම නැත්නම් මොනවා හෝ දෙයකට තමන්ගේ දරුවන් හෝ තමන් හෝ යනකොට මෙන්න මේ බෙලි යුෂ යම් ප්‍රමාණයක් ඝන දෙවියන්ට පූජා කරලා තමන්ගේ කටයුතු වලට යන්න කියලා තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම තල මිශ්‍ර ආහාර තලගුලි කියලා හිතමුකෝ අපි. තලගුලි කීපයක් 7ක් කියලා කියනවා. ඉතින් තලගුලි කීපයක් තමන්ට පුළුවන් ප්‍රමාණයෙන්. නමුත් ඔය සමහර තැන්වල තියෙනවා කැවිලි වර්ග තිබ්බොත් 108ක් තියන්න ඕන කියලා. එහෙම නම් එකක් නැහැ. අන්න එතන පොඩි සීමාව ඉක්මවලා ගියපු ගතියක් තියෙනවා. ඒ කැවිලි තියෙනකොට 108යි එහෙම එකක් නැහැ. තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් තියන්න. ඒකේ කිසි වරදක් නැහැ. තමන් ඒක ඊටාම ආදරයෙන් භක්තියෙන් තියන්න. ඝන දෙවියන්ට පූජා වේවා. ඔබ වහන්සේ මේ පූජාවන් බාර ගන්න කියලා කියන්න. සිංහලෙන් කියන්න. වෙන ගාථා මන්ත්‍ර ඕනේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ.
මම කියනවා ඔයා මේ විදිහට අඩුම දවස් 21ක් දල වශයෙන් මාසයක් මේක භාවිතා කරොත් නිතරම ගණ දෙවියන් ඉදිරියේ තමන්ගේ අවශ්‍යතා කියන්න බුදුන් වැන්දට පස්සේ ගණ දෙවියන්ට සුවඳුම් පූජාවක් එතකොට අර වගේ සිසිල් පැන් එකක් මල් ටිකක් කපුරු ටික පහනක් කැමති නම් පහනක් ඒ වගේ දේවල් පූජා කරමින් තමන්ගේ ශාස්ත්‍රීයත්වයේ පිළිබඳව තමන්ට තියෙන ගැටලු එහෙම නැත්නම් තමන්ට මොන හරි බාධා තියෙනවා නම් ඒ ගැන ගණ දෙවියන් හමුවේ වාට කියන්න පුළුවන්. එතකොට ගණ දෙවියන්ගේ මේ ක්‍රියාකාරීත්වය ඇති වෙන්න ඔයා තියපු දවසේ ඉඳලා බොහෝ දුරට දවස් 21ක් කියලා තමයි අපි කියන්නේ. දවස් 21ක් ඇතුළත මේකට යම් ක්‍රියාකාරී ස්වභාවයක් ඇති වෙනවා මේ තුල. එකක් තමයි ඒක ඔයාගේ මනසෙත් ඇති වෙනවා. එකක් තමයි ඒක গুপ্ত විදිහට. දැන් දෙවියන් සම්බන්ධ කතා කරනකොට ඒක නොපෙනෙන පැත්තනේ. ඒක গুপ্ত පැත්තන්නේ. එතකොට කාටවත් গুপ্ত පැත්ත පිළිබඳව එහෙම විග්‍රහ කරන්න බෑනේ. ඒකින්ද গুপ্ত දෙයක් යම් දෙයක් ලබා ගන්න නම් ඉතල ඒ ක්‍රියාකාරකම් කරන්න වෙනවා අපිට. ඒකින්ද මම ඔයාලට කියනවා විශේෂයෙන්ම අපේ දුවදරුවන්ට කියනවා ගණ දෙවියන් සම්බන්ධව ඔයාලා ටිකක් උනන්දු වෙලා තමන්ගේ ගෙදර ගණ දෙවි රූපයක් හෝ දෙයක් යන පිළිමයක් වගේ දෙයක් තියෙනවා නම් ඊටාම හොඳයි නහවන්න පුළුවන් අයියලා මල්ලිලා නංගිලා කට්ටියත් එක්ක ආවලා ඒක ඊටාම මානසික ප්‍රතිකාරයක් තියෙනවා වෙනම ඒක අපි වෙනම බලන්න ඕනේ ඒගොල්ලන් මේ ගණ දෙවියන් ආවනවා ඊටාම සුන්දර විදිහට අර ලස්සන සෙල්ලමක් කරනවා වගේ කරන්නේ මතක තියාගන්න ගණ දෙවියන් සම්බන්ධයේදී කිසිම නීති නැහැ මෙහෙම වුණොත් මෙහෙම වෙනවා එහෙම නීතියක් නැහැ ගණ දෙවියන්ට ඕන වෙලාවක වඳින්න පුළුවන් ඕනම වෙලාවක වඳින්න පුළුවන් හයියෙන් වඳින්න පුළුවන් හිම් කෑ ගහලා වඳින්න පුළුවන් ඕනම ක්‍රමවේදයකට වඳින්න පුළුවන් ඒකින්ද පිරිසුදුව තියන්න ඒ ගණ දෙවියන්ගේ ආසනය තම පිරිසුදුවට තමන් එතනට යනකොට නම් පිරිසුදුව එතනට යන්න ඒ විදිහට පිරිසුදුව භාවිතා කරන්න ඉතින් නිතරම දෙමව්පියෝ ඉන්නවනම් කුඩා දරුවන් එතනට යොමු කරන්න මම කියනවා ඔයාලට ඒ යොමු කරපු දරුවන්ගේ මාසයක් දෙකක් යද්දි විශේෂ වෙනස්කම් අනිවාර්යයෙන්ම ඔයාලට දකින්න හම්බෙයි. ඒකින්ද මම මේක මම ගණ දෙවියන් ගැන කතා කරන මිනිස්සෙක්නේ. මම මේක ටිකක් ස්ථීර සාරව කියනවා. වඩා විශේෂ වෙනස්කම් ටිකක් දකින්න හම්බ වෙනවා. විශේෂයෙන් එයාලගේ බුද්ධිය සම්බන්ධ කාරණා සහ එයාලගේ මොන දේ කරත් එයාලට විශේෂ ඕගොල්ලන්ට නොපෙනෙන ආරක්ෂාවක් ලැබෙනවා අනිවාර්යයෙන්ම. අන්න ඒ පිළිබඳව දෙමව්පියන්ට හරීම ගැටලුවනේ ළමයි දඟලනවා, ඒ දුවනවා, මේ දුවනවා වැටෙනවා. ඔයා ගණ දෙවියන් එක්ක ළමයි මිතුරු කරොත්, ඒ පැත්තට යොමු කරොත්, ඔයාලට අන්න ඒ කරදර වලින් මිදෙන්න පුළුවන්. විශේෂ වෙනස්කම් ලොකු දියුණුවක් ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු තුළ, එයාලගේ හැසිරීම තුළ ඔයාලට දකින්න පුළුවන්. ඉතින් මෙන්න මේ වෙනස්කම් ඇති කරගන්න පුළුවන් ඔයාලට ගණ දෙවියන් වන්දනාව කරොත් ගණ දෙවියන් භාවිතා කරොත්. ඉතින් අපි දැන් අද දෙවියන් සම්බන්ධවනේ කතා කරන්නේ. ඉතින් මම පළවෙනියෙන්ම මේ ගණ දෙවියන් සම්බන්ධව කතා කරනවා. එතකොට ගණ දෙවියන්ගේ අර වාහනයක් කියලා තියෙනවා මීයා. ගණ දෙවියන්ගේ වාහනය මීයා කියලා කියනවා. එතකොට මීයා සංකේතවත් කිරීමෙන් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒකේ තියෙන අර සූක්ෂම භාවය. මේ ගණ දෙවියන් භාවිතා කිරීමේදී ගණ දෙවියන්ගේ වාහනේ මීයා ඉන්නවා. තන සූක්ෂම භාවය. මීයාට පුළුවන් නේ හැම තැනකින්ම රිංගලා යන්න පුළුවන්. ඉතින් මේ සූක්ෂම භාවයක් තියෙනවා. එතකොට කොහොමත් ගණ දෙවියන් තුල ජවය තියෙනවා, බුද්ධිය තියෙනවා, ශාස්ත්‍රීයත්වය, බාධා දුරු කිරීම. එතකොට අපි හිතමු මේ දරුවන්ගෙන් ක්‍රීඩා කරන දරුවෙක් ගණ දෙවියෝ විශ්වාස කරමින් ඒ කටයුතු කරනවා නම් එයාට ක්‍රීඩාවෙන් ඉහළටම යන්න පුළුවන් හැකියාව මේ ගණ දෙවි වන්දනාව තුලින් ලබා ගන්න. මොකද්ද? බාධා දුරු කිරීම තියෙනවා. ඊට පස්සේ බුද්ධිය පිළිබඳව එකේ තියෙනවා. ඒක ශාස්ත්‍රීයත්වයක් තියෙනවා, ජවය තියෙනවා. මේ ටික තිබුණාම ඇති යාගේ ක්‍රීඩාව දියුණු කරගන්න. මෙන්න මේ ටික තමන්ගේ විශ්වාසයත් එක්ක තමන්ගේ මානසික ප්‍රතිකාරයක් හම්බෙලා තියෙන එතන. එතකොට গুপ্তමය පැත්තකුත් තියෙනවා. මෙන්න මේ ටික අරගෙන ගියොත්. ඔයා ඉස්සල්ලාම බුදුන් වදිනවා. බුදුන් වැඳලා ගණ දෙවියන් ළඟට ඇවිල්ලා ගණ දෙවියන්ගේ ආශිර්වාදය ගන්නවා.
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය තියෙනවා. ඒ ආශිර්වාද හේතු කොටගෙන දේව ආශිර්වාදය ලැබෙනවා. ලැබුණාම ඉතින් සියලු බාධා දුරු වෙනවා. ඉතින් ඒ හින්දා දෙවියන්ට පුද පූජා තිබ්බ පහන් තිබ්බ කියලා කිසි වැඩක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒකේ යම් කාරණා මේ අනවශ්‍ය කාරණා එකතු වෙලා තියෙනවා මේ පද්ධතියට. ඔය දිස්ටි ආරූඪ වගේ දෙවියෝ ඇඟට අරන් අර දිස්ටි වෙනවා කියලා එකක් තියෙනවා. උණු වගේ කතන්දර ටිකක් ඇවිල්ලා තියෙනවා. මේක පරිස්සමෙන් ගන්න ඕනේ. දේවාල පද්ධති වල එක කිසිම හිතා ගන්න බැරි පොද පූජා වර්ග තියෙනවා. මේක ලොකු ගැටලුවක් ඉතින්. නමුත් මේක තම ශාස්ත්‍රීය මට්ටමින් මේ කටයුතු කරගෙන යන්න පුළුවන්. මේකෙන් දියුණුවක් වෙන්න පුළුවන්. මේකෙන් හොඳ මානසිකත්වයක් හදා ගන්න පුළුවන්. ඉදිරි දියුණුව සඳහා අපිට කටයුතු කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ හින්දා මේක ඊටාම වැදගත් කියලා හිතනවා මම මේ දෙවියන් සම්බන්ධ කතා කිරීම. එතකොට ඉතින් දෙවියන් සම්බන්ධ කතා කිරීමේදී මම හිතනවා මේ ටික ඇති වෙයි කියලා. ඉතින් අද කතා කරේ ධන දෙවියන් සම්බන්ධව තමයි. එතකොට ඉදිරියේදී මම වෙනත් තව දෙවිවරු ඉන්නවනේ. ඉතින් ඒ දෙවිවරු ගැන අනිවාර්යයෙන්ම කතා කරන්නම්. අද වීඩියෝ එකේදී මම මෙතනින් ඉවර කරන්න මම කල්පනා කරනවා. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.